පරිස්සමින් සතුටින් ඉන්න ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අද මට හිතුණා අපේ කැම්පස් එක වටේ ඔයාලව රෝමක් එක්කන් යන්න. ඉතින් මගේ කැම්පස් එක තමයි කැලණිය යුනිවර්සිටි එක. ශ්‍රී ලංකාවේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල අතරින් සුවිශේෂී විශ්වවිද්‍යාලයක් විදිහට අපිට කැලණිය යුනිවර්සිටි එක අඳුරගන්න පුළුවන්. කොළඹට ආසන්නයේ ඓතිහාසික කැලණි පුරවරේ තමයි ඉතින් කැලණිය යුනිවර්සිටි එක තියෙන්නේ. ඔයාලා හැමෝම දන්න විදිහට. ඉතින් බලන්නකෝ මගේ යුනිවර්සිටි එක කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔයත් කැලණිය විශ්වවිද්‍යාලයට එන්න බලාගෙන ඉන්න නංගි කෙනෙක් නම් මල්ලි කෙනෙක් නම් මේ වීඩියෝ එක ගොඩක් වටී ඔයාට. ඉතින් අපිට විවේකී වෙලාවට නිදහසේ ගත කරන්න, අපේ අධ්‍යාපන කටයුතු කරන්න, යාළුවොත් එක්ක කතා කර කර ඉන්න හරි සුන්දර තැන් තියෙනවා විශ්වවිද්‍යාලය ඇතුළත. ඉතින් කතාවටත් කියනවා කැලණිය කියන්නෙම කලාගාරයක් කියලා. ඔව් ඒ කතාව ඇත්ත. කැලණිය කියන්නේ හරි අපූර්ව තැනක්, හරි අපූර්ව නවාතැනක්. පාසල් ජීවිතය නිමා කරලා විශ්වවිද්‍යාල වරම් ලබන ඔයා කැලණිය විශ්වවිද්‍යාලයට නම් එන්නේ ඔයාගේ ජීවිතයේ අවුරුදු 4ක සුන්දර මතකයක් මුළු ජීවිත කාලයටම ඉතුරු කරන හරි සුන්දර තැනක් තමයි කැලණිය. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක් නම් ඔයා විශ්වවිද්‍යාලය ඇතුළේ ඉන්න කාලේ ආව ගිය තැන් කරපු කියපු දේවල් ලස්සන මතක සුන්දර මතක ඔයාට ජීවිතේ මතක් වෙනවා ඇති කියලා මට හිතෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න පටන්ගෙන ටික වෙලාවක් යනකොට පොඩි වැහිපොන්දයක් වැටුණා. ඉතින් කැලණිය වැස්ස සිප ගනිද්දී කොච්චර අපූර්වද කියලා බලන්නකෝ. ඉතින් ඔයත් කැලණියට පෙම්බඳින කෙනෙක් නම් මේ වීඩියෝ එක ගොඩාක් වටීවි කියලා මං හිතනවා. අදට ගිහින් එන්නම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.